රැකියාවක් හම්බෙච්ච ගමන්ම වගේ අපි බොහෝ විට හිතන්නේ ඉඩමක් ගන්න. ගයක් හදන්න. ඒ වගේමයි ව්‍යාපාරයක් කරන්න පටන් අරගෙන ටික කාලයක් ඇතුළත අපි ව්‍යාපාරයට ගොඩනැගිල්ලක් හදාගන්න තමයි හිතන්නේ. මේ වගේ වෙලාවට ඉඩමක් මිලදී ගැනීම තමයි මුලින්ම කරන්න සිද්ධ වෙන්නේ. මේ ඉඩම මිලදී ගැනීමට අවශ්‍ය ඉංජිනේරුමය පැත්තෙන් වැදගත් දේ මොකක්ද කියලා එක කියන්න තමයි අපි මේ මොහොතේදී හදන්නේ. ඉතින් වසන්ත මේ ක්ෂේත්‍රයේ අවුරුදු ගාණක් හිටපු ඉංජිනේරුවරයෙක් විදියට ඔබ මොකද හිතන්නේ? ඔව් මුලින්ම අපි බලන්න ඕනේ වටපිටාව. ගයක් ඉඩමක් ගන්නකොට ගයක් හදන්න වටපිටාව තමයි මුලින් බලන්න ඕනේ. මොකද දෙවනුව තමයි ඊළඟට ඉංජිනේරු මේ කාරණාවලට අපිට බහින්න වෙන්නේ. මොකද ගේ හදන තැන ආසන්නයේ වාට වැඩ කරන කාර්යාලය තියෙන්න ඕනේ. එතකොට වෙළඳපොළ තියෙන්න ඕනේ. එහෙම ළමයි ඉස්කෝලේ යන්න අවශ්‍ය ඉස්කෝල තියෙන්න ඕනේ. ඊළඟට ඒ මූලික වශයෙන් ඒ ටික බලන්න ඕනේ. ඊළඟට වටපිටාවේ හොඳ පිරිසක් වාසය කරන්න. ඔව් ඒවා අසල්වාසීන් කවුද කියලා බලන්න ඕනේ. ඒකත් වැදගත් කාරණාවක්. ඉතින් ඊළඟට බලන්න ඕනේ අපිට තියෙන බාහිර environmental factors කියන දේවල් බලන්න ඕනේ. ඒ කියන්නේ බලන්න ඕනේ රේල් පාරක් ළඟ තියෙනවද, ඇලක් යනවද මේ ඉඩමයිනේ. එහෙම නැත්නම් සුනාමියකට එහෙම නැත්නම් ගම් වතුරකට මේ වගේ ඉඩම යටත් වෙනවද කියලා බලන්න ඕනේ. ඒව මූලික වශයෙන් බලන්න ඕනේ. නැත්නම් ඉඩම අරගෙන ගේ හදන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් ඒවට උත්තර හොයන්න කියලා. ඉංජිනේරුමය පැත්තෙන් වැදගත් වෙන්නේ මොන වගේ දේවල්ද අපි හිතුවා? ඔව් මූලික වශයෙන් අපි ඉංජිනේරුමය පැත්තෙන් බැලුවොත් මුලින්ම බලන්න ඕනේ පසේ තත්ත්වය කොහොමද කියලා. පසේ තත්ත්වය දැන් ඔයාට සේල් ඉඩමකට ගියාම ලස්සනට රතු පාට උඩින් මේ හදපු විඩමක් තමයි මට පෙන්වන්නේ. නමුත් ඒක යටින් තියෙන පුළුවන් මඩ වගුරක්. ඉතින් ඒක ඉතින් අපේ රටේ සාමාන්‍යයෙන්ම වෙන දෙයක්. බොහෝ යට ඒකේ අත්දැකීම් තියෙනවා. ඉතින් මූලික වශයෙන් පොඩි සොයිල් ටෙස්ට් එකක්. ඒ කියන්නේ පස් පරීක්ෂණයක් කරන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ ජලය භූගත ජල මට්ටම ඉතා ඉහළින් නම් නේද? එතකොට ෆවුන්ඩේෂන් එකට යන වියදම ඉතා අධිකයි. ඒ වගේම පස ක්ලේ එකක් නම් නේද? ක්ලේ එකක් වගේ නම් ඒ කියන්නේ පසය වෙනස් පසක් අර අපි ඒකට කියන්නේ බෙයාරින් කැපැසිටි කියලා නේ. බෙයාරින් කැපැසිටි එක කියන්නේ පසට තියෙන දරා ගැනීමේ හැකියාව ෆවුන්ඩේෂන් එක අඩු නම් එතකොටත් අපිට විශාල ෆවුන්ඩේෂන් එකකට යන්න වෙනවා. එතකොට මේ ගේ ෆවුන්ඩේෂන් එකේ වියදමම අධික වෙනවා. ඒ පැත්තකින් ඇලක් තියෙනවා නම් පැතිබැමි බඳින්න වෙනවා. ඒ වගේම මේකේ තිබෙන බෑවුම් සහගත ඉඩමක් නම් අනිත් පැත්තේ ඉඩමේ හදන ගේ ආරක්ෂාව සඳහා ලොකු පැතිබැමි බඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සියලුම දේවල් ඉංජිනේරුමය පැත්තෙන් බලන එකත් ඉතාම වැදගත්. ඔස්මේද අපි මේ ෆවුන්ඩේෂන් එකක් කියපුවාම හැමෝම හිතනවා මේ අවුරුදු 100කට 200කට තියෙන මේ හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න ඕන කියලා. හොඳ ෆවුන්ඩේෂන් එකක් නෙමෙයි අතරම අපිට අවශ්‍යනේ සුදුසු ෆවුන්ඩේෂන් එකක්. අපි පහුගිය දවසේ සමාජ මාධ්‍ය ජාලවල යනවා දැක්කා ලොකු කොන්ක්‍රීට් කුටි දාලා එහෙම නැත්නම් ලොකුවට මේ ටයි බීම් එහෙම දාගෙන කරන දේවල් ගැන කතා කරනවා. මමත් වසන්ත දැකලා තියෙන දෙයක් තමයි මේ බාසුන් නැහැලා එක්ක ගෙවල් හදනකොට හැම ගෙදරම අර බඳින රබල් බැම්ම කළුගල් බැම්ම උඩින් ටයි බීම් දානවා කියලා ලොකු බීම් දානවා. නමුත් ඒ පස හොඳ පසක් නම් නේද? හොඳ පසක් නම් ඒ ගෙට ටයි බීම් අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔව් බොහෝ වෙලාවට දැන් අපි හිතුවට ඔය ලොකු ව්‍යාපාරික ඉඩම් ගෙවල් විකුණන අයගේ ගෙවල් දිහා බැලුවොත් ඒගොල්ලෝ බොහොම අඩු වියදමකින් තමයි ෆවුන්ඩේෂන් එක දාලා තියෙන්නේ. නමුත් ඒවා මේ අවුරුදු 20 25 දැනට මම දන්නවා ওই සමහර ප්‍රධාන ආයතන වලින් කරපු ගෙවල් තාමත් කිසිම ගැටලුවක් නැතුව ඒවා තියෙනවා. නමුත් ඒවට අර අපි මෑතකදී දකින්න ඔය ලොකු මේ විශාල පදනම් දාලා නැහැ ඒවට. දාලා නැහැ. ඒ කියන්නේ නොදැනුවත්කම නිසාම බාසුන් නැහැ කෙනෙක් කියන දේ අහලා ලක්ෂ ගාණක් වියදම් කරලා ටයි බීම් එකක් දානවා. මහා විශාල මම දැකලා තියෙනවා මේ වීඩියෝස් තියෙනවා අද අපි ටයි බීම් දාමු කියලා. ඒකේ ටයි බීම් දානවා පෙන්වනවා. ඉතින් මිනිස්සු හිතනවා මේ ගේකට ටයි බීම් එක අත්‍යවශ්‍යයි කියලා. ලක්ෂ ගාණක් වියදම් කරනවා. ඒක හොඳ අත්දැකීම් තිබෙන දැනුම තිබෙන ඉංජිනේරුවරයෙකුට කියලා ඩිසයින් කරගත්තා නම්
එතකොට ඒ ලක්ෂ අනිවාර්ථයේ වියදම් කරන නේද? අපරාධ වියදම් කරන ඒ ලක්ෂ ගාන ඉතිරි කරගන්න පුළුවන්. ඩිසයින් එකක් කරගන්න එච්චර ලක්ෂ ගානක් වියදම් වෙන්නේ නැහැ. ඇත්තට මේ ගොඩක් අය හිතනවා අධික වියදමක් යනවා කියලා මේ විශේෂඥ සහාය ලබා ගත්තොත් නෑ. දැන් උදාහරණයකට මම කියන්නම් කණුවක් දාන්න ඔයාට රුපියල් ලක්ෂයක් යනවා කියලා හිතන්නකෝ. ඉතින් බාසුන් නැහැ ඔයාට වැඩිපුර කණු දෙකක් දැම්මොත් ඒ කියන්නේ ඒ කණු දෙක එක කණුවක වියදමකින් ඔයාට විශේෂණ සහාය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිසයින් එකක් කරන්න පුළුවන්. ඔව් දැන් මම දැක්කා තියෙනවා සමහර ගෙවල් වලට කණු 25 30 දාලා ලොකු මේ බේස් දාලා. ඉතින් අතරම අපිට පව් කියලා හිතනවා ඒ ක්ලයන්ට් ගැන මේ එයාගේ නොදැනුවත්කම නිසා අතිවිශාල මුදල් සම්භාරයක් අනවශ්‍ය තැනකට යොදවලා තියෙන එක ගැන. ඒ කියන්නේ අපි ලබාගෙන තිබෙන දැනුමත් එක්ක ඒ කියන්නේ ඉංජිනේරු සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන් මේ ගොඩනැගිලි ඉදිකිරීම ගැන අපි ලබාගෙන තියෙන දැනුමත් එක්ක බොහෝ දෙනෙක් හදන නිවාසවලට ගිහිල්ලා බැලුවම අපිට හිතෙනවා කොයිතරම් නිර්පරාදී මුදල් නාස්ති කිරීමක් මේගොල්ලෝ විශේෂඥ සහාය අරගන්නේ නැති නිසා කරනවද කියන එක නේ. ඔව් මම ආපහු ආවොත් සුමේද ඉදම තෝරාගන්න එක ගැන මුලින්ම මම නම් කියන්නේ ඇලක් ළඟ පැතිබෙම්මක් දාන්න වෙන ඉඩමක් නම් ගන්න එපා. මොකද ඔයාලට පැතිබෙම්මට යනවා ගේ හදන්න යන වියදමෙන් භාගයක් විතර. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ පුළුවන් නම් ඉල්ලන්න මේකට සොයිල් රිපෝට් එකක් ඉල්ලන්න එයාගෙන්. එහෙම සොයිල් රිපෝට් එකක් නැත්නම් අවම වශයෙන් ඔයාවත් ගිහලා යකඩ ඉන්නක් ගෙනilla ගහලා අඩි 3ක් 4ක් යනකොට මොනවද යට වැලිය අහු වෙනවද වතුර තත්ත්වද නැත්නම් නිකම්ම ඕක ගිලා බහිනවද කියලා ඒ වගේ පොඩ්ඩක් මේ ඉතින් ඒකට ඉතින් හැකිනම් විශේෂඥයෙක් අරන් යන්න වඩා හොඳයි. නමුත් අවම වශයෙන් ඔයාවත් ඒ ටික කරලා තමයි ඉඩම ගන්නකොට මූලික විදිහට ඉඩම ගැනීම ගැන තීරණයක් කරන්න ඕන. සාමාන්‍යයෙන් අවම වියදමෙන් කරගන්න පුළුවන් සොයිල් ටෙස්ට් එක මොකක්ද? සොයිල් ටෙස්ට් වර්ග කීපයක් තියෙනවා. මුලින්ම වියදමක් නැතුව ලොකු වියදමක් නැතුව කියන්නේ විශේෂඥයා ඉඩමට ගෙනල්ලා අපි කියන ට්‍රයල් පිට් එකක් ලොකු වලක් හාරලා අපි තුමු බැකෝ එකක් ගේනවා නම් ඉඩම සුද්ධ කරන්න අපි තුමු අඩි 7කට ගැඹුරට වලක් හාරලා යට තියෙන පස්සල තත්ත්වයේ වතුරක් වගේ වතුර තියෙන මට්ටම ගැන හැම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් හොඳ ඉඩමක නමුත් හිතන්නකෝ වෙලක් පුරවලා මඩ වගුරක් පුරවලා ඉවලා අඩි 7ක් 8ක් උසට තියෙන උසට පස් පුරවලා තියෙන තැනක ওই වැඩේ කරන්න බෑ. එතකොට ඔයාට කරන්න වෙනවා බොහොම අවම වශයෙන් සරල සොයිල් රිපෝට් එකක් කරන්න ඕන. අපි ඒ වගේ එකක් තමයි මැකින්ටොෂ් සොයිල් ටෙස්ට් එක කියලා කියන්නේ. ඉතින් මැකින්ටොෂ් ටෙස්ට් එක සාමාන්‍යයෙන් රුපියල් 35000 50000 අතර වගේ ගානකට කරගන්න පුළුවන්. ඉඩමේ තියෙන ස්ථානයේ අනුව අපි හිතමු මොකද වැඩිපුරම යන්නේ මේ ගමනාගමනයට තමයි වියදම යන්නේ. ඒක නිසා ළඟ පාතක නම් ඉතින් බොහොම අඩුවකට අපි හිතමු ගම්පහවට නම් බොහොම අඩු වියදමකට මේ සොයිල් රිපෝට් එක කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතුවොත් කොළඹ ගත්තොත් බම්බල පිටිය කොල්ලු පිටිය දෙහිවල මේ තීරුව තනිකරම වැලි සහිත පසක් තමයි තියෙන්නේ නේද? ඒක වෙලා තියෙන්නේ මේ ඉතිහාසයේ කවදා හරි ඒ හරිය තිබිලා තියෙන මූද කියලා තමයි විශ්වාස කරන්නේ. එතනින් ඇතුළට එනකොට තියන්නේ වැඩි හරියක් තියන්නේ මාෂස් ඒ කියන්නේ වගුරු. නිසා කොළඹ ගොඩක් තියෙන අර පීට් කියන සොයිල් එක නේද? ඒ කියන්නේ මීටර් මට මතක හැටියට අපි කරපු ගොඩනැගිලි වලදී අපිට මීටර 20ක් වගේ යනකම් හම්බෙලා තියෙන්නේ පීට්. ඒ පීට් උඩ අපි ගෙයක් හැදුවොත් ඒක හැමදාමත් ටිකින් ටික බහිනවා. ඔව් ඒක අපි බැලුවොත් ඒ වගේ ගෙයක් ඩිසයින් කරනකොට ටිකක් සංකීර්ණයි. ඉතින් සාමාන්‍යයෙන් එහෙම නොවන තැනකින් ඉඩමක් ගන්න පුළුවන් නම් තමයි සුමේද හොඳ. නමුත් ඒ වගේ තැනක වුණත් ඉංජිනේරු සහාය ඇතුව ගේ බර අඩු කරලා තව ෆවුන්ඩේෂන් එක ටිකක් පළල් කරලා මොනවා හරි කරලා යම් තරමකට පොඩි ගයක් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පල්ලෙහා තියෙන හොඳ පස් තීරුවක් දක්වා සිලින්ඩර් එකක් නේද? කොන්ක්‍රීට් වලලු බස්සලා ඒක වැලි පුරවලා ඒක උඩ ගේ ෆවුන්ඩේෂන් එක හදන්න පුළුවන්. ඔව් ඒකත් සුමේද බානකොට ඒකත් සරල වැඩක් නෙමෙයි ඇත්තටම. දැන් අඩි 4ක් 5ක නම් අපිට ඔයා කියන වැඩේ කරන්න පහසුවෙන් අපි කිව්ව 10 දක්වාම මේ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් අඩි 20 30 යනකොට ඒක කරන්න බැරි වෙනවා.
ඒක නිසා මම හිතන්නේ අර කිව්වා වගේ සොයිල් ටෙස්ට් එකක් කරලා තියෙන සොයිල් වල ස්වරූපය බලලා ඉඩම තෝරාගන්න එක හොඳයි. ඉඩමක් තියෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ සාම්ප්‍රදායිකව තමන්ට ලැබෙන ඉඩම් තියෙනවා නම් බොහෝ දෙනෙකුට එහෙමනේ පරම්පරාවෙන් දෙමව්පියන්ගෙන් ඉඩම් ලැබෙනවනේ. එතකොට ඒ ඉඩම ගේ හදන්න වෙනවා. ඒ වෙලාවේදී සොයිල් ටෙස්ට් එකක් කරලා හොඳම ලාභදායීම ඉකොනොමිකල්ම ෆවුන්ඩේෂන් එක තෝරගන්න එක තමයි හොඳම දේ නිවාසයේ වියදම අඩු කරන. ඔව් මං කිව්වේ මේ අපිට ඕනේ හොඳම ෆවුන්ඩේෂන් එක නෙමෙයි ඇත්තටම සුමේද. අපිට ඕනේ සුදුසුම ෆවුන්ඩේෂන් එකක්. ඒ කියන්නේ අඩුම වියදමින් අපේ ගෙට අවශ්‍ය වෙන ඒ කියන්නේ අපේ තට්ටුව තනි තට්ටුවද දෙකද තුනද තියෙන්නේ ඒකට අදාළ වෙන එහෙම නැත්නම් අපි ස්විමින් පූල් එකක් ගහන්න හදනවා නම් තුන්වෙනි තට්ටුවේ ඒ සාමාන්‍ය ෆවුන්ඩේෂන් එකක් දාලා හරියන්නේ නැහැ සුමේද. එතකොට අපි මේ පිළිබඳ විශේෂ අවධානයක් යොදන්න ඕන. මම කියන්නේ කිසිම කෙනෙකුට ස්විමින් පූල් එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම විශේෂඥ සහාය පතන්න නැත්නම් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඔව් මටත් තියෙන අත්දැකීම්. ඒ කියන්නේ අපි කරපු සයිට් වල ස්විමින් පූල් හිස් වුණාම උඩ එනවා. ඔව් ඒක ගොඩක් අයට තේරෙන්නේ නැහැ සුමේද. මොකද ඒ වගේ මට අවස්ථා කීපයක තියෙනවා පෙට්‍රල් ටැංකි පොළවේ වලට දාපුවම ඒවා අදිසි වැස්සකදී උඩට ගහපුවා. ඒ වගේම තමයි ගෙවල් වලටත්. ඉතින් අපි ආපහු ගෙවල් වලට ආවොත් ඉතින් බලන්න ඕනේ සුදුසුම විදිහට හරි විදිහටම වැඩේ කරගන්න. මොකද යට කරන මුදල ලොකු වියදමක්. මේ දවස්වල වියදම අධික නිසා විශේෂඥයෙක්ගේ සහාය අරගෙන ගේ නිර්මාණය කරගන්න එක තමයි හොඳම දේ. ඒ කියන්නේ වියදම අඩු කර ගැනීම සඳහා තිබෙන හොඳම මාර්ගය. දැන් ඊළඟට මම ආවොත් සුමේද දැන් අපි මුලින් කතා කරේ ඉඩම තෝරා ගැනීම සහ ওই පසේ තත්ත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම. දෙවෙනුව ඊළඟට අපි දාන්න යන ෆවුන්ඩේෂන් එක මොන වගේ වෙන්න ඕනද කියලා. සාමාන්‍ය වාකින වගේ කබොක් පොළවකට අපිට බොහොම සරලව අඩියක එකමාරක කළුගල් බැම්මක වටේට ගිහිල්ලා මැද්දට ඕනනම් ටයි බීම් දාලා කරන්න පුළුවන්. නමුත් ටයි බීම් දානවා කියන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න දෙන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද ඒක ඩිසයින් කරන්න ඕනේ. ඒ කියන්නේ බාසුනා කෙනෙක් අඩි 10ක් දුර බිත්තියටත් ටයි බීම් එකක් දානවා 25ක් දුර එකටත් ටයි බීම් එකක් දානවා. නමුත් ඒකට අදාළ වෙන කම්බි උස ප්‍රමාණවල ඒගොල්ලෝන්ට බොහෝ අයට දැනීමක් නැහැ. ඉතින් ඒ වගේ තැනකදී ඉංජිනේරු සහාය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි සුමේද. ඔව් ඒ කියන්නේ ටයි බීම් එකක් දාන්න අපි කියමු අපි ෆුටින් කොලම් වලට ෆුටින් දානවා කියලා නේද? බේස් දාන අපි කියන්නේ අර බේස් වල කපලා බේස් දානවා කියලා. ඒතකොට ඒ ඉඩමේ තැන් වල තියෙන පසේ ස්වරූපය වෙනස් වෙලා අපිට හිතෙනවා නම් මේ කොලම් වෙනම ගිලා බහිනවා කියලා නේද? ඒ කියන්නේ අපි කියමු පළවෙනි කොලම් එක බහින වේගයට වඩා වැඩි ප්‍රමාණයකින් දෙවෙනි කොලම් එක බහිනවා නම් නේ ඒක වළක්වන්න මේ කොලම් ටික ඔක්කොම එකට සම්බන්ධ කරලා එක ස්ට්‍රක්චර් එකක් විදිහට බහින්න තමයි අපි ටයි බීම් වලින් මේක එකිනෙකට සම්බන්ධ කරන්නේ නේ. ඔව් දැන් ෆුටින් ගැන කතා කරපු හින්දා සුමේද හැමෝම හිතනවා හැම ගේකටම ෆුටින්ස් දාන්න ඕනේ කියලා. දැන් මම දැකලා තියෙනවා සමහර තනි තට්ටුවේ ගෙවල් වලට ෆුටින්ස් 10 15 දාලා තිනවා කිසිම තේරුමක් නැතුව. දැන් ඇත්තට මම නම් කියන්නේ තනි තට්ටුවේ ගයක් හදනවා නම් ෆුටින් එකක් අවශ්‍යම නැහැ සුමේ. තට්ටු දෙකටත් ඇත්තට මම පුජ්‍යලිකව නිවාස බොහෝ ප්‍රමාණයක් හදලා තියෙනවා. තට්ටු දෙකටත් බිත්තේ ශක්තිමත් භාවය උපයෝගී කරගෙන ෆුටින්ස් නැතුව. ඉතින් ඒ වගේ තට්ටු තුනකට වගේ යනකොට නම් අපි කරන එක බොහොම සැලකිල්ලෙන් කරන්න ඕන. නමුත් මම කියන්නේ තට්ටු දෙකක ගියනම් අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. හිතන්න එපා ෆුටින්ස්ම අනිවාර්යයි ගයක් හදන්න කියලා. මම අවසාන වශයෙන් ආපහු යමක් කියන්න ඕනේ සුමේද. දැන් අපිට ලෙඩක් තියෙනවා නම් අපි යන්නේ හොඳම විශේෂඥයන් ළඟටනේ. සල්ලි ගෙවලා මොකද අපි දන්නවා ඒකේ ලෙඩ කියන්නේ ඇටෙන්ඩන්ට් එකකින් බෙහෙත් ගන්න දෙයක් නැහැ නේ අපි. ඒ නිසා මම කියන්නේ මේකත් කරනකොට ඇටෙන්ඩන්ට් ළඟින් බෙහෙත් ගන්න නැතුව විශේෂඥයෙක්ගෙන්ම බෙහෙත් ගන්න ඕන. එතකොට වගේ නිවස හරි විදිහට සහ වියදම අඩුවෙන් ඔයාට ඉවර කරගන්න පුළුවන් වෙයි සහ ඔයාට සතුටින් නිවසට පදිංචි වෙන්න යන්න පුළුවන් වෙයි. මොකද නිවස ඉවර කරගන්න පුළුවන් වෙන නිසා. වැදගත්ම දේ පටන් ගන්න නිවස ඉවර කර ගැනීම නේ. ඔව් ඒක අපි දැකලා තියෙනවානේ පාරේ යනකොට උඩට කණු ටික විතරක් උඩට ඉස්සලා කළු වෙලා කම්බි මලකට කාලේ දකිනකොටත් ඒක නිකන් මූසලයි කියලා අපි කියනවන්නේ නේද? ඉතින් ඒ වගේ නොවෙන්න අපේ ක්‍රම සහ විදි අපි ළඟ තියෙනවා.
ඉතින් අපි ඒව ගැන කතා කරමු ඉස්සරහට. වසන්ත කිව්වා වගේ අතේ තිබෙන මුදල නිර්පරාදේ නාස්ති වෙන වෙලාවල් තියෙනවා. නිවැරදිව අපි තීන්දුව ගන්නේ නැති වුණාම. ඉතින් අද අපි වැඩියෙන්ම කතා කරේ නිවසක් එහෙම නැත්නම් වාණිජමය ගොඩනැගිල්ලක් හදන්න ඉඩමක් තෝරා ගැනීමේදී තිබෙන වැදගත් කාරණු ගැන. අපි ඊළඟ දවසේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කැමතියි. අපි කතා කරන්න බලාගෙන ඉන්නවා. ඒ ඉඩම තෝරාගත්තයින් පස්සේ ඒ හදන ගොඩනැගිල්ලේ අත්තිවාරම හදන්නේ කොහොමද? විතාම මුදල වාසිදායක මුදල නාස්ති වෙන්නේ නැති ආකාරයට ඒ ගොඩනැගිල්ලට ගැලපෙන අත්තිකාරමක් හදන්නේ කොහොමද කියන එක ගැන ඊට කලින් අපි ගොඩනැගිල්ල හදන්න නිවස හදන්න කලින් සාමාන්‍යයෙන් හිතන්න ඕනේ අනිත් කරුණු ගැනත් අපි ලබන සතියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.